අපි අද බලමු හරියටම වැනිලා මලක් කොහොමද පරාගණය කරන්න කියලා. මුලින්ම අපිට කරන්න ඕනේ මෙන්න මේ පෙති පහ තියෙනවනේ. මේ පෙති පහ මැද මෙන්න මේ විදිහට තියෙන මේ කොටස තියෙන්නේ. එතකොට මෙන්න මේ වගේ මැදින් අරගෙන මේ විදිහට පල්ලෙහාට පොඩ්ඩක් ඉරා ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ මැද කොටසක් හම්බ වෙනව නේද? අන්නේ මැද කොටසේ අපි මෙන්න මෙතන උඩ ඒ කියන්නේ මේ හෙඩ් එකට මේ විදිහට ඇඟිල්ල තියාගන්න ඕනේ. ඊට පස්සේ ඕගොල්ලන්ට පේනවාද මෙන්න මෙතන මේ විදිහට පල්ලෙහාට පොඩි කෑල්ලක් ඇවිත් අපි ඒ කෑල්ල මුලින්ම මේ විදිහට ටූත් පික් එකක් තියලා මේ විදිහට හිමීට උඩට කරගන්න ඕනේ. එතකොට අර උඩ තියෙන චූටි කෑලි දෙක දෙපැත්තට යනවා. ඊට පස්සේ මෙන්න මේ අනිත් ඇඟිල්ලෙන් මේ පොඩි කහ පාට වගේ කෑල්ල ටිකක් තද කරලා පොඩි වෙලාවක් තියාගෙන ඉන්න ඕනේ. අන්න ඒ විදිහට තියාගෙන හිටියට පස්සේ තමයි අපිට මේ මල ඊළඟට බලා ගන්න පුළුවන් වෙන්නේ පරාගණය වුණාද නැද්ද කියලා. එන්නේ ඒ වගේ පරාගණය වෙච්ච මල් තමයි මේ තියෙන්නේ. දැන් මේ කරලා තමයි මේ විදිහට හැදිලා තියෙන්නේ.